බලය තියෙනකොට යාළුවට කරන් හිටපු කෙහෙලියට බලය නැති වෙද්දී බිරිඳටයි දුවටයි අප දෙන්න කවුරුත් නැහැ. අප ගෙවා ගන්න බැරුව රිමාන්ඩ් බන්ධනාගාරයට. රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට අධිකරණයෙන් අප නියම වූ කෙහෙලිය රඹුක්වැල්ල බිරිඳ සහ දියණිය අප කොන්දේසි සපුරාගත නොහැකිව යලි බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කර තිබෙනවා. මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් සැකපිටත් අඩංගුරගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණිය රුපියල් 50,000ක මුදල් ලැබයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 9ක් මත මුදා හරින්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මිලී ජයතුංග මහත්මිය අද නියෝග කර තිබුණා. එම ඇපය සපුරා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන් තිදෙනාටම රිමාන්ඩ් භාරයට පත්වීමට රැගෙන යනු ලැබුවා. 1954 වසරේ උපත ලැබූ කෙහෙලිය රඹුක්වැල්ල මේ වන විට වයස 71ක් වනවා. ඔහුගේ බිරිඳ වන්නේ කුසුම් ප්‍රියදර්ශනී ඇපායි. දියණිය චන්දුලා රමලී රඹුක්වැල්ලයි. ඇය රාජපක්ෂ පාලන සමයේ ඇමරිකාවේ තානාධිපති කාර්යාලයේ සේවය කරනු ලැබුවා. ඇය පවුලේ වැඩිමහල් දියණිය වන අතර ඇයගේ සොහොයුරා ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ලයි. කෙසේ නමුත් තම පියා මව සහ සොහොයුරියගේ අප සම්පූර්ණ කිරීමට ඔහුටද නොහැකි වී තිබෙනවා. ඒ අනුව මේ වෙන විට ඔවුන් සිටින්නේ රිමාන්ඩ් භාරයේ.